යහන්ගල යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඊළඟට මම ගත කරේ මෙතන. ඒ කියන්නේ කෙල්පත්තුරු කන්ද උඩ. අපි දැන් යන්න ඕනේ යහන්ගලට. ඉතින් පේන්නේ යහන්ගල පේනවනේ. යහන්ගලට පළවෙනි වීඩියෝ එකේදී පාරවල් හැම විස්තර ගැනම කතා කරපු හින්දා වැඩි විස්තර නැතුව මෙතන ඉඳලා පටන් ගන්න යන්න පුළුවන් තරම් ඉක්මනට යා ගන්න ඕනේ. මොකද මේ දවල්ල ඉන්න කලින් මගේ බලාපොරොත්තු තියෙන මෙහි යන්න. බලමු අපි මේ ඉස්සරහට යන්. ඊට පායලා දැන් වෙලාව හරියටම 7යි. ඊරෑ හරි ලස්සනට කේල්පත්තුරු කන්දුට ගෙවුණා. උලන් එන්නම් කිසි අඩු පොඩුවක් උන්නේ. ඇසනායි නේ. ලස්සනට වීව් එක බලා ගන්න පුළුවන් වුණා. ඉතින් කොහොම තමයි ඊරෑ. ඉතින් අද තියෙන්නේ අපිට යහන්ගල තරණය කරන්න. යහන්ගල ගැන කතා කරොත් එහෙම මේ මම වීඩියෝ බ්ලොග් එකේ පළවෙනි එකට කතා කරේ. යහන්ගල කියන්නේ ඇත්තටම මේ ඒකට යහන්ගල කියන නම හැදිලා තියෙන අර ඒක යහනක් වගේ නිදි යහනක් වගේ තමයි මේ ඒක අර හැඩේදී අනේ හින තමයි මේ ඒකට යහන්ගල කියලා කියන්නේ. යහන්ගලත් එක්ක සම්බන්ධ වෙච්ච සෑහෙන පුරාවෘත කතා තියෙනවා. මේක කොහොමත් කලේ බණ්ඩර දෙවියන්ගේ අඩවිය. එතකොට මේ රාවණ රජතුමා සටනෙන් පස්සේ අර දීර්ඝ නිදකට ගියා කියලා කියනවනේ. අර ඒ රාවණා සැතපීලා ඉන්නේ මේ යහන්ගල ගල ඇතුලේ කියලා තමයි පුරාවෘත කතාවල කියන්නේ. ගොඩක් ખાස්කම් තියෙන තැනක්. කියන්නේ අර රාවණා හා සම්බන්ධ වෙච්ච ගොඩක් ખાස්කම් තියෙන තැනක් කියලා තමයි යමි කතා පුරාවෘත කතාවල කියන්නේ. ඉතින් මේ අද අපි යමු යහන්ගලට. නන්දන උඩ තමයි ඉරා කෑම් කරේ. ඔය පැත්තේ මම බල්ලට බෑගෙන ආවා. යන්න ඕන. අන්න පේනවා යහන්ගල. මේ කඳු ටික මම පැල්ලෙන් බැලලා බහැර නැගලා බහැලා ඔමම තෙන්න යන්න තියෙන්නේ. අපිට හොඳයි. අන්න පේන්න තියෙනවා කනවිද්දාගල. ඕක ඊයේ මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා මම කනවිද්දාගල නැකුව එක. මෙතනින් හිමීට පල්ලයට බහැලා කම්බ දාලා පල්ලයට බහැලා අන්න අතට නගින්න පුළුවන්. ඉක්කොටම ආවා යහන්ගල. අන්න අර ඈත පේන කෙල්පත්තු ඉඳලා ආවේ මම කන්දු ගිහලා මම පල්ලයට බහැලා දැන් ඉන්නේ මෙතන. කොහොමද මේ? යන්න බෑ 5ක් විතර ගියා 5ක් විතර ගියාම මේ කෙල්පත්තුරට යන්න කනවිද්දාගෙන නැගගෙන ගියේ. හැබැයි මේ එන්න මට පැය 2ක් විතර ගියේ. පැය 2ක් වගේ වෙනකොට මම ඇවිල්ලා මෙතන.
මෙහෙන් තමයි අපි ඉස්සලා මේ ආවේ. මෙහෙන් ඇවිල්ලා වම්මත පැත්තට ගියා කේල් පද්දුරුව කනවිද්දාගල. ඒතකොට මෙතනින් දකුණු පැත්තට වෙල්ලම්ගොල්ල පතන යන්න. එක දවසක් සම්පූර්ණ ඉවරුණා. ඉතින් අන්න අද මගේ තවත් එක ලොකු ඇචීව්මන්ට් එකකට යන්නේ. මේක තමයි යහංගල නගින එක. බෑග් එක තියලා පොඩ්ඩක් වෙල්ලම්ගොල්ල පතන ගිහිල්ලා යහංගලට යන්න. මෙන්න යහන්ගල ඒ තියෙන්නේ වෙල්ලම්ගොල්ල පතන හරිම ලස්සනයි. වචන වලට කියලා නිම කරන්න තේරෙන්නේ නැහැ. මාරම ලස්සනයි. අන්න අර සීමාවේ තමයි මේ අලි ඉන්නේ. මෙහෙට මෙයාම කියලා කියනවා. මෙතන නැති අනිවාර්යෙන්ම. වෙල්ලම්ගොල්ල පතන සමුදීලා යමු. අයිමු. උලංග පොඩ්ඩක් තියෙනවා. උලංග සැර වෙන්න කලින් සාමාන්‍ය ටිකක් තියෙනවා. සැර වෙන්න කලින් නගිමු. අමාරු වෙන ගන්න අපි උඩට. බෑග් එක තියලා යමු. බෑග් එක තරයි යන්න බෑ. එතන මේ පොඩ්ඩක් පල්ලෙහාට පාරක් තියෙනවා. ඒ පාර තමයි එන්න ඕන. ගහගාගෙන අනිත් පැත්තට තියෙන පාරේ. ඔන්න අපි ආවා. ඉතින් උඩට තමයි නගින්නේ. මම එක් මවුන්ට් එකට හයි කරගන්න. ඒකේ මේ හරින් තියලා මම උඩට යනවා. රයිට්. නගින්න තමයි තියෙන්නේ දැන්. කොච්චර ලස්සනද පේනවද මේ වෙල්ලම්ගොල්ල පතන. තොරට ලොකු අමාරුවදන යන්නේ ලස්සනයි දෙල්ලගොලද.
එතනින් හරහට යන්න තියෙන්නේ. ටිකක් ඩේන්ජර් ඈ. කප්පලිස්සුත් එහෙම කෙලින්ම පල්ලෙහා. පේනවනේ පල්ලම. ගොඩාක් හුලඟ සැරුණොත් එහෙමනම් ඒ උඩ නගිනවා කියලා හිතන්නවත් බැරි වෙයි. මට ඊයේ නිකමට හිතුවා යහන්ගලුට කැම් කරන්න ඕනේ කියලා. යහන්ගල උඩ මේ කැම් කරනවා නම් එහෙම ටෙන්ට් එකත් එක බිම ඉන්නවා. Oh, පිස්සුවක් ආ. පට්ටලස්. පාසල් ඉන්නවා ඈ. තියනවා ඉරවල ටික පුරන්නේ. මෙතනින් එහා පැත්තට යන්න ඕන. මෙතනින් නම් රින්ගලා යන්න බෑ. එතන උඩින් නැගලා තමයි එහා පැත්තට යන්න වෙන්නේ. එනවා රිස්කි වැඩක් මෙතන නම් තියෙන්නේ. මාරුයි කියලා කියන ප්ලේස් එක. පොඩ්ඩක් හරි ලිස්සුත් එහෙම. අනේ පල්ලෙහාට වැටෙනවා. Sar ulang atin. Marah-marah me udah di nol. Udah geser.
අන්තිමේට ඔන්න මුදුන පේනවා. අන්තිමේට යහන්ගලුඩට ආවා. කොහොමද අන්තිමේට යහන්ගල මුදුනට ආවා. මගේ ලොකුට ඉන්න කාසිකේ යහකා නගින්නේ. ඒක මෑත් කරේ. හිතාගන්න බැරි ලස්සන එකක් තියෙනවා. මේ බලන්න. අර වෙල්ලන් වල පතන කොච්චර ලස්සන පේනවද කියලා. මාරම ලස්සනයි. කොහොමරි දවස් 3ක ගමන එතන ඉවර පත්තුරුව පණ විත්තා කර කියලා පත්තුරුවට කෑම් කරා. අද උදේ හොම ආවා. එක වීඩියෝ එකක් ඉදිරි ගත්තා. කොහොම ඇවිල්ලා අද යහන්ගල නැගලා මෙන්න මේ විදිහට අපි ගමන ඉවරයි කරනවා. ඕගොල්ලොත් එන්න මේ ලස්සන බලන්න අවසරයක් අරගෙන ඉවිල්ලා මේ ලස්සන බලන්න පාඩුවක් එන්නේ ඇස්සේ නෑ ගන්න මගේ වෙලාව ලස්සන ගියම තත්ත්වෙ විතර සෑහෙන බරපතල වෙනවා වෙන්නේ නැහැ වින්දල් වෙන්නේ නැහැ කොහොම හරි සුබවදමස් මට උන් විදියට ඔන්න ඔහමයි ගමන යවන්න